සියලු දෙනාට සුබ දවසක් කියලා පිළිගන්නවා SL මනෝ YouTube channel එකේ තවත් මරුත් අස්වැසුම සම්බන්ධ අලුත්ම වීඩියෝ එකක ඔන්න අස්වැසුම ගැන සුබම සුබ ආරංචියක් තමයි ගෙනාවේ දැනට අස්වැසුම හිමි හැමෝටම පෙබරවාරි මාසයේ මුදල් හැමෝටම බැංකුවට වැටුණා. ඒකට සුබම සුබ ආරංචියක් තියෙනවා මාර්තු මාසයේ මුදල් වැඩි වෙනවා අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ට කීයක් වැඩි වෙනවද මේක අනිවාර්යෙන්ම හම්බ වෙනවද හිඟ මුදල් එක්කම හම්බ වෙනවද කියලා අද වීඩියෝ එකේ කතා කරනවා. ඒ නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. YouTube channel එකත් කරන්න අනිවාර්යෙන්ම YouTube channel subscribe කරන්න. ඒ වගේම අස්වැසුම සම්බන්ධ අලුත්ම දීමනා විස්තර දැනගන්න description එකේ පළවෙනි comment එකේ තියෙන group එකට අනිවාර්යෙන්ම join වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ඊළඟ කතා කරමු A to Z. ඔන්න අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ට ඒ කියන්නේ පළමු අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචි තියෙනවා මාර්තු මාසයේ මුදල් වැඩිවීමක් වෙනවා. මෙන්න මේ ප්‍රතිලාභීන්ගේ ඔන්න ගොඩක් කට්ටිය කියනවා මම දැක්ක වීඩියෝස් දාලා තියෙනවා රුපියල් 20000කින් වැඩි වෙනවා කියලා. ඇත්තටම ඒක බොරුවක්. මොකද කිසිම කෙනෙක්ගේ පළමු අදියරේ දෙවන අදියරේ කිසිම කෙනෙක්ගේ රුපියල් 20000කින් වැඩි වෙන්නේ නැහැ. අසත්‍ය තොරතුරු ප්‍රතිචාරය කරනවා හැමෝම. ඒක නිසා සත්‍ය තොරතුරු නිවැරදිව දැනගන්න නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ channel එක හොඳ නම් පහලින් channel එක ගැන ඔයාලගේ අදහස comment එකක් දාන්න කියලා ඔන්න මුලින්ම මතක් කරනවා. අස්වැසුම සියලුම ප්‍රතිලාභීන්ගේ මුදල් වැඩිවීමක් වෙනවා අනිවාර්යයෙන්ම මාර්තු මාසයේදී. තොරතුරු යාවත් කාලීන කිරීම හරියට සිද්ධ කරපු කට්ටියගේ. එතකොට ඒක රුපියල් 20000කින් වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉස්සර ඔය කට්ටිය පවුලේ 5 දෙනෙක් හිටියනම් ඒක ඔයාලට රුපියල් 5000ක් හම්බුනා නම් සාමාන්‍යයෙන් පවුලේ 5ක් හිටිය රුපියල් 10000ක් හම්බ වෙන්න ඕනේ. ඒ නිසා රුපියල් 5000කින් වැඩි වෙන්න පුළුවන්. රුපියල් 2500කින් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි ගාණකින් තමයි මුදල් වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ මුදල් වැඩි වීම 60ක් 70ක් අපිට දැක ගන්න පුළුවන් දෙවන අදියරේ කට්ටියගේ. දෙවන අදියරේ කට්ටියගේ මුදල් වැඩි. ඒ වගේම 30ක් 40ක් පළමු අදියරේ කට්ටියගේ මුදල් වැඩි වෙන්න නියමිතයි. ඒක කොහොම වැඩි වෙයිද? ඒකේ ලිස්ට් එකක් කරනවාද කියලා මම ඉදිරියේදී වීඩියෝස් අරගෙන එන්නම්. ඔය කට්ටියගේ මාර්තු මාසයේ මුදල් ඉක්මනටම හම්බෙයි සිස්ටම් එකට වැඩි. අපි බලමු කවදා වගේද වැටෙන්නේ කියලා. ඒ වගේම අස්වැසුම ගැන මම වීඩියෝස් අරගෙන එනවා. සිස්ටම් එකේ නම තියනවාද කියලා බලන්නේ කොහොමද? සල්ලි කීයක් වෙනවද කියලා බලන්නේ කොහොමද කියලා. හැබැයි ගොඩක් කට්ටිය ඉන්නවා එක දිගට හම්බෙලා දෙසැම්බර් මාසෙන් නැවතිලා දිනවා. ඒ කට්ටියට 2025 දෙසැම්බර් මාසෙ ඉඳන් හම්බෙලා නැහැ. රජයෙන් දැනුම් දුන්නත් අස්වැසුම සියලුම ප්‍රතිලාභීන් හම්බ වෙනවා කියලා 2026 ඒ කට්ටියට හම්බෙලා නැහැ. ඒ කට්ටිය අභ්‍යාචනයක් හරි අදාළ නිලධාරියා හරි හම්බෙලා ඔය කට්ටිය ගැටලු ඉදිරිපත් කරන්න. මොකද මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා අසරණකම් කියලා. ඒ කට්ටියට 2025 දෙසැම්බර් මාසෙ ඉඳන් අස්වැසුම හම්බෙලා නැහැ. 2026 දී නැවතිලා තියෙනවා. එහෙම නවතින්න බෑ. අනිවාර්යෙන්ම ඔය කට්ටියට හම්බෙන්න ඕනේ. ඒ නිසා ඔය කට්ටිය අදාළ නිලධාරියා ග්‍රාම සේවකාරී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කාර්යාලයට ගිහිල්ලා ඔය කට්ටිය මෙන්න ඔය කට්ටිය ගැටලු ඉදිරිපත් කරන්න. එතකොට ඔය කට්ටිය විසඳුමත් එක්ක අපි ආයතනයක් ඉදිරිපත් කරන්න මොකක් හරි කියලා දෙන්නේ. ඒ වගේම අස්වැසුම අලුතින් ආයුධම් කරන්න ඉන්න කට්ටියට මම අලුත් වීඩියෝ එකක් අරන් එනවා කොහොමද මෙන්න මේක ආයුධම් කරන්නේ A to Z නිවැරදිව අස්වැසුම සිලෙක්ට් වෙන්න කොහොමද ආයුධම් කරන්නේ කියලා මම වීඩියෝ එකක් කරනවා. ඒ නිසා කවුරුත් බොරු ප්‍රතිචාර වලට රැවටෙන්න එපා. රුපියල් 20000කින් වැඩි වෙන්නේ නැහැ. රුපියල් 2500 රුපියල් 5000කින් අස්වැසුම වැඩි වෙන්න නියමිතයි. පළමු දෙවන අදියරේ හැමෝටම. එහෙනම් මම හිතනවා අද කතා කරපු වීඩියෝ සම්බන්ධව ගැටේ A to Z පැහැදිලි වෙන්නේ නැද්ද කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අස්වැසුම සම්බන්ධ පහලින් කමෙන්ට් කරන්න. අපේ group වලටත් අනිවාර්යයෙන්ම join වෙලා ඉන්න. ඒ කමෙන්ට් කරලා කට්ටියගේ අදාළ ප්‍රශ්නෙට මම වීඩියෝස් අරගෙන එනවා මගේ YouTube channel එකෙන්. එහෙනම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව A to Z පැහැදිලි වෙන්නේ නැද්ද කියලා. සත්‍ය තොරතුරු දැනගන්න අපේ YouTube channel subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. එහෙනම් මට සුබ දවසක්. මම SL මනුවා YouTube channel. ජය වේවා.